මගේ නම විහඟ සරාදි හෙට්ටි. මගේ NIC නම්බර එක 2003 270 10 843. ඉතින් මේක තමයි අපේ e-commerce web application එකෙන් හතරවෙනි වීඩියෝ එක. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ මේ remember me කියන option එක ගැන. ඉතින් අපි ගොඩක් දකිනවා මේක සලත්. ඉතින් අපි බලමු අපේ e-commerce web application එකේ අපි remember me එක කෝඩ් කරලා තියෙන්නේ කොහොමද සහ අපි remember me එක use කරලා කොහොමද sign in වෙන්නේ කියලාත් බලමු. ඉතින් අපි ඉස්සෙල්ලාම යමු කෝඩ් එක පැත්තට. ඉතින් මම sign in box එකේම තමයි අපි remember me එක set කරගත්තේ. ඉතින් අපි මෙතන cookie එක දාලා තියෙනවා. අපි ඒක ගැන ටිකකින් බලමු. ඉස්සෙල්ලාම අපි බලමු මම මෙතන දාගත්තා remember me option එක. ඉතින් ඒකට මම ID එකකුත් දාගත්තා remember me කියලා. ඊට පස්සේ කලින් වගේම sign in function එකේ තමයි අපි remember me එක හදාගත්තේ. Ajax වලින් sign in method process එක යන විදිහට. ඉතින් ඉස්සලාම අපිට බලා ගන්න පුළුවන් මෙතන function එකේ sign in function එකේ අපි දාගෙන තියෙනවා variable එකක් මාගෙන් remember me කියලා අපි data store කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන check කරගන්නවා remember me එක. ඊට පස්සේ අපි යමු sign in process එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ email එක password එක ඒවට ටික දුන්නාට පස්සේ අපිට ඊට පස්සේ අපි remember me option එක click කරාට පස්සේ අපේ data success නම් නැත්නම් අපේ email එකේ password එක හරිනම් අපේ data store කරගන්න email එකේ password එක store කරගන්නවා. එතන බලා ගන්න පුළුවන් remember me option එක දාලා තියෙනවා true නම් set cookie එක set කරගන්න අපේ email එක සහ password එක set කරගන්න කියලා අපි දාලා තියෙනවා. එහෙම නැත්නම් අපේ email එක සහ password එක වැරදි නම් invalid email or password කියලා එන්න අපිට හදාගන්න තියෙනවා. ඉතින් අපි යමු මෙතන බලන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන email එක සහ password එක නැත්නම් එතන ඉස්සෙල්ලාම empty field එකක් දාගෙන තියෙනවා. කියන්නේ email එකේ password එක නැත්නම් මොකද store කරගන්න නැති වෙන්න. ඊට පස්සේ අපේ email එක set නම් email එක හරිනම් cookie එක set කරගන්න add කරගන්න කියලා තියෙනවා අපේ email එක. ඒ වගේම අපේ password එකත් set නම් cookie එකක store කරගන්න කියලා තියෙනවා අපේ password එකත්. ඉතින් අපි දැන් අපේ email එකේ password එක දීලා බලමු remember me option එකත් එක්ක අපේ data store වෙනවද කියලා. ඉතින් මෙතන data මුකුත් නැහැ දැනට store වෙලා cookie එකේ no cookies කියලා වැටලා තියෙන්නේ. ඉතින් අපි පරණ කලින් add කරගත්ත එකක් දීලා බලමු email එකේ password එකකුයි. ඉස්සෙල්ලාම අපි remember me option එක නැතුව බලමු ගිහිල්ලා. ඉතින් අපි home එකට ආවා. ඊට පස්සේ අපි back වෙලා බලමු. අපි මෙතන refresh කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන email එක සහ password එක නැතුව යනවා. ඉතින් බලමු cookie එකක් set වෙලාද කියලා. cookie එකක් set වෙලා නැහැ. ඉතින් අපි දැන් remember me option එකත් එක්ක බලමු. අපි remember me එක add කරගමු. ඊට පස්සේ අපි sign in දීලා බලමු. ඉතින් අපි ගියා අපේ home page එකට. ඉතින් අපි බලමු දැන් මෙතන අපි refresh කරලා මොකද එන්නේ කියලා. ඉතින් අපි remember me එක දුන්නාට පස්සේ අපි refresh කරාට අපේ email එකේ password එක නැතුව යන්නේ මෙතන store කරලා තියා ගන්නවා. ඉතින් අපි බලමු ඊට පස්සේ cookie එකක්. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් අපේ email එක සහ password එක set වෙලා තියෙනවා cookie එකකට. ඉතින් ඔක තමයි remember option එකෙන් වෙන්නේ. ඉතින් අපිට එතකොට පුළුවන් email password අපිට ඉතින් add කරන්න නැතුව අපි remember me option එක මාර්ගයෙන් ලේසියෙන්ම
ලොග් වෙන්න.